සිංහල බෞද්ධ කලාවේ අපූර්වතම නිර්මාණයක් තමයි සඳකඩ පහන. මේ සඳකඩ පහන නිර්මාණය වෙලා තියෙන්නේ මේ වගේ පූජ්‍ය ස්ථානයකට ගොඩ වෙන පියගැට පෙළේ අවසාන පඩිය හැටියට. මේ අවසාන පඩිය මුලින් අපිට හිතන විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම දවයේ ලීයෙන් නිර්මාණය කරපු ඒ අවසාන පඩිය පසුගියදී මේ ගලට පරිවර්තනය කරලායි තියෙන්නේ. මේ ශිල්පීන්ගේ විශේෂ කුසලතා මේ වලින් අපිට දැන් පැහැදිලිව පෙනී යනවා. මුල් කාලයේදී ආයත චතුරස්‍රාකාරව තිබුණු මේ පඩිය පසු කාලයේදී ගලට පරිවර්තනය වීමෙන් පස්සේ මේක චාපාකාර වෙලා තියෙනවා. එසේ නැත්නම් අර්ධ වෘත්තයකට වඩා අඩු වෙලා තියෙනවා. ක්‍රමයෙන් අර්ධ වෘත්තයකටපත් වුණු ඒ සඳකඩ පහන පසුව මේ සඳහා රූකම් රටාවක් සකස් කිරීමේදී ඊටාම යෝග්‍ය වන ආකාරයට එසේ නැත්නම් ඒ පිවිසෙන බැතිමතාගේ පතුල් වලට අසහනයක් නොවන තාලෙට මේක සකස් කරලා තියෙන අපූර්ව ආකාරය අපිට හිතා ගැනීමට පුළුවන්කම තියෙනවා. දැන් මේ තියෙන සඳකඩ පහන දිහා බැලුවොත් අපිට පෙනී යනවා මේ සඳකඩ පහන රූකම් රටාව සකස් කරලා තියෙන්නේ අත වශයෙන්ම තීරු ගණනාවක් කවාකාර අන්දමේ සකස් කරලායි. ඒ කවාකාර අන්දමේ තීරු වල අපිට පේනවා විවිධ රූකම් එහෙම නැත්නම් විවිධ ලියවැල් වෘක්ෂලතා ඒ වගේම සත්ව ගණයාගෙන් සමන්විත රූකම් සකස් කරලා තියෙනවා. ඒ සකස් කිරීම අරගෙන බැලුවොත් ඒ සකස් කිරීමේ යම්කිසි গুপ্তাර්ථයක් තියෙන්න ඇති කියන එකට විශ්වාස කරන්න අපිට හැකියාවක් තියෙනවා. ඒ මොකද අපේ කලාකරුවෝ හැමතිස්සෙම කලා නිර්මාණයක් සකස් කිරීමේදී ඔය ආවට ගියාට කර නිර්මාණයක් හැටියට සලකන්න අමාරුයි. ඒ සෑම දෙයකම සංකේතවත් වෙන විදිහට යම්කිසි গুপ্তাර්ථයක් අඩංගු කරලා තියෙන බවට සාධක තියෙන නිසා. ඒ නිසා අපි හැමතිස්සෙම හිතන්න පුළුවන්කම තියෙනවා මේ මීට ඇතුළත් කරලා තියෙන මේ සත්වගණ රූප, සත්ව රූපත්, ඒ වගේම ලියවැල් රූපත්, ඒ වගේම නෙළුම් මලත්, ඒ වගේම හංස රූපවලත් යම්කිසි අර්ථයක් ප්‍රතිමතාට එහෙම නැත්නම් මේ වැඳුම් පිදුම් කරන පුද්ගලයාට ඉදිරිපත් කිරීමේ අභිලාෂයෙන්ුයි මේ කාර්යය කෙරලා තියෙන බව අපිට පෙනී යනවා. අනුරාධපුරයේ විවිධ ස්ථානවල දක්ින්නට තිබෙන කැටයම් කරණය සහ ආකෘතිමය වශයෙන් විරස් වෙන සඳකඩ පහන් එකම ස්ථානයක දක්ින්නට තියෙනවා කියලා පතහන්නේ. අනුරාධපුරයේ අරගෙන බැලුවොත් අනුරාධපුරයේ තියෙනවා දැන් මහා විහාරයේ හෝ අබේගිරි විහාරයේ අපිට දකින්න ලැබෙනවා විවිධ කුටි තියෙන ස්ථානත් ඒ වගේම විහාරාරාම එහෙම නැත්නම් බුදු මැදුරු තියෙන සංඛ්‍යාවක් තියෙන තැන් අපිට දකින්න ලැබෙනවා. ඒ දකින තමයි තැන්වල සෑම තැනකම වාගේ අපිට මේ සඳකඩ පහනක් තියෙනවා. ඒ සඳකඩ පහන් එක ආකාරයකට නෙමෙයි තියෙන්නේ. සඳකඩ පහන් වල විවිධත්වයක්. ඒ කියන්නේ හැඩයෙන් හා ඒ වගේම මේ රූකම් රටාවලුත් වෙනස්කම් අපිට දකින්න ලැබෙනවා. හොඳයි අපි දැන් ඊළඟට මේ ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම සඳහා අපි දැන් යමු. අපේ ඉතිහාස පොත්වලත් වෙනත් පැරණි සාහිත්‍ය පොත්වලත් පටික අඩමචන්ද පාෂාණ යන නම් වලින් හඳුන්වලා තියෙන්නේ මේ පඩි. පටික කියන වචනය පඩිය හැටියටත් අඩමචන්ද පාෂාණ කියන වචනය අඩ සඳුගල යන නමිනුත් සිංහලෙන් කියන්න පුළුවන්. මුල් කාලයේ වෙනත් පඩියකට සමාන විදිහටම තරමක් දිගපළල වැඩියෙන් තිබුණු මේ ගල් පුවරුව පසු කාලයේදී සෞන්දර්යාත්මක වස්තුවක් කරගන්නටත් ප්‍රායෝගික වශයෙන් පය ගැටීම නිසා තුවාල වීම වැළැක්වීමට මට සිලුටු බවක් ඇති කරලන්නටත් මුළු අයින් කර සකස් කරලා තියෙනවා. මේ අඩසඳුගල සම්පූර්ණ පඩිපෙළේ ප්‍රමාණයටම ලොකුවට සකස් කර තිබුණු බව පෙනෙනවා.
සෞන්දර්ය හා කලාත්මක බව අගය කළ පැරණි වාස්තු විද්‍යාඥයෝ විවිධත්වයට තුඩු දෙන විදියට මේ මුල් පඩිය ඉතාමත් දර්ශනීය ආකාරයට නිර්මාණය කළා වෙන්න පුළුවන්. මේ විදියට පැරණි වාස්තු විද්‍යාඥයෝ පසු කාලය ඇති වුණු අයට අනුගමනය කිරීමට තරම් හොඳ විදිය සම්මත කරගත්තු පඩිපෙළ ක්‍රමයක් සැලසුම් කරලා තියෙන බව පේනවා. විශේෂයෙන් ආගමික පූජ්‍ය ස්ථාන වලට ගැලපෙන විදිහේ අංගයක් හැටියට අලංකාර රූකම් රටා සහිතව මේවා නිර්මාණය කර ඇති බව හිතන්න පුළුවන්. මේක තමයි මේ ගොඩනැගිලි සංකීර්ණයට අපි හඳුන්වන්නේ මේ අපේ වංශ කතාවල සඳහන් වෙන දීඝපාසාන පිරිවෙන කියලා. මේකේ හැමතැනම දකින්න ලැබෙනවා විවිධාකාර සඳකඩ පහන්. ඒ සඳකඩ පහන් වල දැන් මේ සඳකඩ පහන් අරගෙන බැලුවොත් එහෙම එක ආකාරයක්. ඒ වගේම සඳකඩ පහන් හැඩයෙන් වෙනස් ඇති. ඒ වගේම රූකම් රටාවක් නැත් සඳකඩ පහන් ගොඩකුයි අපිට දකින්න ලැබෙන්නේ. ඔතන තියෙන සඳකඩ පහන මීට වඩා වෙනස් ආකාරයක සඳකඩ පහනක් නේද? ඔය ඇත්තෙන්ම ප්‍රාථමික අවස්ථාවේ සඳකඩ පහනක් තමයි මෙතන තියෙන්නේ. මේක ආයත චතුරස්‍රාකාර කල්පූර්වක් මේ තමයි පසු කාලයේදී විවිධාකාරයෙන් හැඩගැස්මට ලක් වෙලා තියෙන්නේ. මේ වගේ සඳකඩ පහන් වුණාට මේ සමහර ප්‍රවේශයන් විශාල වුණාම සඳකඩ පහන් වෙනස් වෙනවා. විශාල සඳකඩ පහක් දකින්න ලැබෙනවා අබේගිරියේ. ඒ අබේගිරිය සඳකඩ පහන් සකස් වෙලා තියෙන්නේ මේ පූර්ව කැලි විශාල ගණනාවක් සකස් වෙලා එකට සකස් වෙලා විශාල පූර්වක් වශයෙන් හරි ගැසලා තියෙනවා. නමුත් ඒකෙත් කැටයම් කරලා නැහැ. මුලින්ම මදක් උස්සූ ආකාරයට ඒ කියන්නේ උත්තාකාරව නෙළුම් මල නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ නොයෙක් රේඛා සටහන් යොදාගෙන අලංකාර හැඩ නිමවා ඇති බවක් හැඟෙනවා. අපි හොඳට දක්නා සම්පූර්ණ සඳකඩ පහන ගැන කතා කරනකොට ඒ දක්වා වූ විවිධ අවස්ථා පසුකොට මෙහි කලාත්මක සංවර්ධනයක් ඇති වෙලා තියෙනවා. එහෙම කියන්න පුළුවන් වන්නේ විවිධ යුගවලදී නොයෙක් වර්ගවල සෑම හැඩයටම පාහේ අයිති සඳකඩ පහනක් නිර්මාණය කරලා තියෙන නිසයි. අනුරාධපුර පොළොන්නරු ගම්පල මහනුවර යුගවලදී ඒ යුගයට ආවේනික ලක්ෂණ සඳකඩ පහනට එකතු වෙලා තියෙන බව පේනවා. අතිවිශිෂ්ට ශ්‍රේෂ්ඨ කලාකෘතියක් හැටියට සඳකඩ පහන නිර්මාණය වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම අනුරාධපුර යුගයේදී. ඒ 7 වෙනි 8 වෙනි සියවස්වලදී කියලා කියන්න පුළුවන්. අනුරාධපුර යුගයේදී ඊටමත් මටසිල්ටු ලී කැටයම් තරම් සියුම් වූ සෞන්දර්යයේ උච්චස්ථානයටපත් වූ ඊටමත් දර්ශනීය සඳකඩ පහනක් නිර්මාණය වෙලා තියෙන බව පේනවා. මේ මහසෙන් මාලිකාව කියන තැන තියෙන මේ සඳකඩ පහන තමයි අංග සම්පූර්ණත්වයට පත් වුණු සඳකඩ පහන. මේ සඳකඩ පහනේ සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙනවා අර්ධ කවයකට සමාන ස්වරූපයක් තියෙන සඳකඩ පහනක්. අපි මේක ඉස්සෙල්ලා කතා කරේ චාපාකාර සඳකඩ පහන් පිළිබඳව. ඉතින් මේ සඳකඩ පහනේ දැන් මේ සැලසුම් කරන්නේ ඉතාමත් විශිෂ්ටයි. මේ කැටයම් පිළිබඳ විශේෂත්වයක් දකින්නද පුළුවන්. කැටයම් කරණය කියලා කියන්නේ දැන් අපි මේක අරගෙන බැලුවොත් එහෙම මේ තීරු 7කට මේක බෙදලා තියෙනවා. නමුත් කවාකාර අන්දමට මේක හරි ගැසලා තියෙන්නේ. ඒ කවාකාර ක්‍රමයට හරි ගැසලා තියෙන්නේ මේ අර්ධයට ඒකීය බවක් පෙන්වීමට ඕන නිසායි ඒකාග්‍රතාවයක් ඇති කිරීමේ අදහසින් ඒ කවාකාර බවට ඒ විදිහ හරි ගැසලා තියෙනවා. මුල්ම තීරය අරගෙන බලුවොත් ඕකට ගිනි දැල්ලෝ පලාපෙති කියලා කියන සමහර පලාපෙති කියන සමහර ගිනි දැල් කියනවා. ඊළඟට අපිට දකින්න ලැබෙන සත්ත්ව පේලියක්. දැන් මේ සත්ත්ව රූප පේලියේ අනිත් සඳකඩ පහන් වලට වඩා මේ සතුන්ගේ ජීවමාන ස්වරූපයක් එහෙම නැත්නම් සජීවී බව. ඔව්. ඇත්ත වශයෙන්ම මේකේ සජීවී බව දකින්න හම්බ වෙනවා. දැන් අරගෙන බලන්න දැන් මේ ඇත් රූපය අරගෙන බැලුවොත් ඒ ඇත් රූපයට වැඩි වෙනස් ඇත් රූපයක් තමයි අතන තියෙන්නේ. ඊළඟට වඩා වෙනස් ඇත් රූපයක් අතන තියෙන මේ ඇතු තුන් දෙනාම නියම සත්වයා පිළිබඳ අවබෝධයක් ඇතිව නිර්මාණය කරපු රූප හැටියට පෙන්වන්න පුළුවන් වෙන්නේ. දැන් ඊළඟට තුන්වෙනි වතාවට තියෙන්නේ ලියවැලක්. ඒ ලියවැලත් සම්පූර්ණයෙන්ම මේ ලී කැටයම් කාර්යයක් විසින් කරපු දෙයක් හැටියට අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට හංස පේලියක් දකින්නවා. හංස පේලියෙන් පස්සේ අපිට දකින්න තව ලියවැලක්. ඊට පස්සේ තමයි නෙළුම් මල අපිට දකින්න ලැබෙන්නේ මේක.
ඒක නිසා මේක අංග සම්පූර්ණ මුළු පූර්ව පුරාම කැටයම් කරලා. ඒ කැටයම් ඉතාමත්ම ලක්ෂණයට හරි ගැසලා තියෙන. නමුත් මේ මීට වඩා කැටයම් කරන යතින් විශිෂ්ට ගණේලා සැලකිය හැකි සඳකඩ පහනක් අපිට බිසෝ මාලිගය ආසන්නයේ දකින්නට ලැබෙනවා. එහි නිර්මාණය ඉතාම විශිෂ්ට තත්ත්වයක පවතින බව පැහැදිලි වෙනවා. මේ ගොඩනැගිල්ල තමයි බිසෝ මාලිගාව කියලා කියන්නේ. බිසෝ මාලිගයේ ඉදිරිපිට තියෙන සඳකඩ පාන අංග සම්පූර්ණ සඳකඩ පානක්. මේ සඳකඩ පාන ගැන සලකලා තමයි පරණවිතාන මහත්මයා ඔහුගේ අර්ථකථනය ඉදිරිපත් කළේ. ඊට පෙර සඳකඩ පාන් ගැන විවිධ උගතුන් විවිධ මත ප්‍රකාශ කරලා තියෙනවා. ඉස්සෙල්ලාම අපේ ලංකාවේ හිටපු පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස් වන එච්.සී.පී. බෙල් මහත්මයා මේ සඳකඩ පාන දිහා බලලා කිව්වා මේ සඳකඩ පාන ඉන්න සත්තු 4 දෙනාගෙන් නියෝජනය වෙන්නේ 4 දිශාවයි කියලා. නමුත් ඒ මහතාගේ අදහස වුණේ නැහැ අනිත් ප්‍රදේශ ගැන අනිත් කොටස් පිළිබඳව සලකා බැලීමට මේ මහත්මයා අදහස් කළේ නැහැ. නමුත් ඊට පස්සේ මේ ගැන සලකපු වෝඩ් මහත්මයා කිව්වේ මේ නිලුම් මල විතරක් අරගෙන ඒ නිලුම් මල පෑගීමෙන් වෙන්නේ ආත්ම පූජාවක් කියලායි. නමුත් පරණවිතාන මහත්මයා මේ සඳකඩ පහන අර්ථ නිරූපණය කරද්දී සම්පූර්ණයෙන්ම සැලකුවේ මුළු ගොඩනැගිල්ලම සලකලයි සඳකඩ පහනේ අර්ථකථනයක් ඉදිරිපත් කළේ. ඒ මහත්මයාගේ අර්ථකථනයට අනුව මේ සඳකඩ පහනේ ගැබ් වෙලා තියෙන්නේ භව චක්‍රය කියන එක. භව චක්‍රය නිසා භව චක්‍රය කියන අර්ථය මේ පදනම් කරගෙනයි මේ සඳකඩ පහන මේ ආකාරයට සකස් කරලා තියෙන්නේ කියන එක මේ මහත්මයා ඉදිරිපත් කළේ. එමුද මේ ගිනි දැල් තියෙනවා. ගිනි දැල් වලින් පිට ඉන්න ජනතාව එළිය ඇතුළට ඇවිල්ලා මේ නෙළුම් මලට එනවා. නෙළුම් මල තමයි සුද්ධාවාසය. ඊට පස්සේ ඒ සුද්ධාවාසයෙන් පසුව ඒ පූජනීය ගොඩනැගිල්ලට ගොඩ වෙනවා. පරණවිතාන මහත්මයාගේ අදහස් වලට අමතරව දැනට ඊට පසුව ඉන්න ඇතම් උගත්තු තවත් විවිධ මත මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා. ඇතමෙක් කියනවා මේක ශාස්ත්‍රීයත්වය නැත්නම් ශාස්ත්‍රීය වන්දනාව පිළිබිඹු කිරීමේ සංකේතයක් හැටියට මේක සකස් වෙලා තියෙනවා කියලා. තවත් සමහර අදහසක් තියෙනවා මේකේ යම්කිසි গুপ্ত බලවේගයක් තියෙනවා. ඒ গুপ্ত බලවේගයේ පාදයට ස්පර්ශ වුණාම ඒ බැතිමතා තුළ යම්කිසි ආත්ම ශක්තියක් ආත්ම ධෛර්යයක් ඇති වෙලා ලෞකික ජීවිතය ප්‍රබෝධමත් කිරීමට ඔහුට හැකියාවක් ඇති වෙනවායි කියන අදහසක් දීලා තියෙනවා. ඔය වාගේ ඇත්ත වශයෙන්ම තාම සඳකඩ පහනට දිත්‍ය වශයෙන් කිය හැකි গুপ্তাර්ථයක් ඒ නැත්නම් සංකේතාර්ථයක් දීමට තාමත් විවාදයට ලක් වී තිබෙන කරුණක් හැටියට සලකන්නට පුළුවන්. අනුරාධපුරයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ අගනුවර බවට පත් වුණේ පොළොන්නරුවයි. පොළොන්නරුව අගනුවර බවට පත් වීමට ප්‍රධාන හේතු ගණනාවක් ඇති වුණා. ඉන් කීපයක් තමයි බාහිර ආක්‍රමණත්
අභ්‍යන්තර අර්බුදත්. මේ නිසා මේ වෙනස් වීම හේතු කොටගෙන කලා ශිල්පය විතරක් නෙමෙයි ගෘහ නිර්මාණය ආදී සෑම දෙයකින්ම මේ වෙනස්කම් ඇති වුණා. ඒ ඇතිවීම අත් වශයෙන්ම එක් අතකින් බලනකොට හින්දු බලපෑමත් ඊට හේතු වුණු බව අපිට පෙන්නී යනවා. හින්දු බලපෑම් වලින් දැන් මේ වාස්තු විද්‍යාත්මක නිර්මාණත් ඒ වගේම කලාකෘති බොහෝ දුරට වෙනස් වෙලා තියෙනවා. අනුරාධපුරයෙන් පොළොන්නරුවට රාජධානිය වෙනස් වීම සමගම කලාකෘති සම්ප්‍රදායේ වෙනස්කම් රාශියක් ඇති වෙලා තියෙනවා. මේ විශේෂයෙන් අපි අද සලකා බැලුවොත් සඳකඩ පහන පිළිබඳව මේ සඳකඩ පහනේ අනුරාධපුරයේ සඳකඩ පහනට වැඩි සුවිශේෂ වෙනස්කම් රාශියක් ඇති වෙලා තියෙන බව පැහැදිලි වශයෙන්ම පේනවා. අනුරාධපුරයේ යම්කිසි දාර්ශනික අදහසක් ගබ් කරගෙනයි මේ සඳකඩ පහන නිම වුණේ. මේ වගේ වෙනස්කම් ඇති වෙන්න එක හේතුවක් හැටියට අපිට සලකන්න පුළුවන් කාලීන වශයෙන් ඇති වූ වෙනස්කම්නුත් ඒ වගේම අත් වශයෙන් ආගමික වශයෙන් ඇති වුණු වෙනස්කම්නුත් වෙන්න ඉඩ තියෙනවා. මේ සඳකඩ පහනේ පොළොන්නරු සඳකඩ පහනේ අනුරාධපුරයේ සඳකඩ පහන තිබුණු රූකම් රටාව බොහෝ විට වෙනස් කරලා තියෙනවා. සත්ත්ව රූප එක පේලියක සත්තු 4 දෙනා ඇවිදිනවා වෙනුවට සත්ත්ව රූප තනි සත්තුන්ගේ පේලි පොළොන්නරු සඳකඩ පහනේ ඇති කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි හංස පේලිය අනුරාධපුරයේ හඳකඩ පහනේ දකින්න හම්බ වෙන්නේ ඇත්ත වශයෙන්ම සත්ත්ව රූප වලින් ඇතුළත පැත්තේ. නමුත් පොළොන්නරුවේදී ඒ හංස පේලිය ඉදිරිපත් කරලා තියෙන්නේ පොළොන්නරු හංස සත්ත්ව පේලියෙන් පිටපැත්තේ. ඒ ඇරෙන්න ප්‍රමුඛතාවයක් දීලා නැහැ පලාපෙති වලට. පලාපෙති අනුරාධපුරයේ ගිනිදල් වශයෙන් ගත්තෙත් පලාපෙති වශයෙන් ගත්තෙත් ඒකට ප්‍රමුඛතාවයක් දී තිබෙන නිසා. මොකද ප්‍රමුඛතාවයක් දීලා නැහැ පොළොන්නරුවේදී. ඒ විතරක් නෙමෙයි අර ලතා කර්මයක් ලියවැලක් සකස් කරලා තිබුණ එක ඊටාම විශිෂ්ට අන්දමට අනුරාධපුරයේ සියුම් නිමාවකින් යුක්තව සකස් කරලා තිබුණා. ඒක යම්කිසි අදහසක් ඉදිරිපත් කිරීමේ අරමුණින් බව පැහැදිලිව පේනවා. මොකද පොළොන්නරුවේදී ඒ අදහස ඉවත් වෙලා ගොස් නැත්නම් අමතක වෙලා ගොස් අත වශයෙන්ම සාමාන්‍යයෙන් දර්ශනීය විදියට යම්කිසි රටාවක් ඉදිරිපත් කිරීමේ අභිලාෂයෙන් පමණක්ම හිතාගෙන ඒක ඉදිරිපත් කරලා තියෙන බව පෙනී යනවා. ඒනක සත්ත්ව රූප වෙනස් කිරීමේදී අනුරාධපුරයේ ගත්තු වැඩපිළිවෙල පොළොන්නරුවේදී අනුගමනය කළා නැහැ. ඒ සත්ත්ව රූප වෙනස් කිරීමේදී ඇති කරලා තිබෙන වෙනස්කම් අත් වශයෙන්ම කුඩා පටි තීරුවකින් වෙනස් කරලා තියෙනවා. නමුත් ඒ තීරුව සැරසිලි කරලා තියෙනවා. ඒ සැරසිලි අමුතුම සැරසිලි වර්ගයක්. අනුරාධපුරයේ ඒ සැරසිලි දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ අරින්න මේකේ ඉන්න සත්තුන්ගෙන් ගවයා සහ සිංහයා බොහෝ විට ඉවත් කිරීමටයි පොළොන්නරු නිර්මාණ ශිල්පියා උත්සාහ කරලා තියෙන්නේ. ඒ නිසා පොළොන්නරුවේ ඇති කරපු හඳකඩ පහන සාම්ප්‍රදායික වශයෙන් ඇති කරපු හඳකඩ පහනක් මිසක නැත්නම් දාර්ශනික අදහසක් ගැබ් කිරීමට අදහස් කරපු අනුරාධපුරයේ ශිල්පියා මෙන් දාර්ශනික අදහසක් ගැබ් කිරීමට කරපු නිමාවක් හැටියට අපිට ඉදිරිපත් කරන්න අමාරුයි. ඒ නිසා පොළොන්නරුවේ හඳකඩ පහන කලාත්මක අතිනුත් නිමාව අතිනුත් රූකම් රටාව අතිනුත් හුඟා දුරට වෙනස්කම් හා හීනමාවක් දකින්න ලැබෙනවා. අනුරාධපුර යුගයේ තිබුණු හඳකඩ පහම පසු කාලයේ වෙනකොට ක්‍රමයෙන් විකාශනය වෙන්න පටන් ගත්තා. පොළොන්නරු යුගයේදී ඒක තවත් අමුතු වෙලා නූර යුගයට එනකොට මේ පීකට පෙළ අවසානයේ තියෙන හඳකඩ පහනේ වෙන හැඩයෙන් හා ඒ වගේම රූප රටාවෙන් උගාසුරට වෙනස්කම් ඇති වෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් අපි අර්ධ කවයකටත් වඩා අඩුවෙන් තිබුණු අනුරාධපුර යුගයේ හඳකඩ පහන දැන් සම්පූර්ණ කවයක් බවට පත් වෙලා තියෙනවා. තුන් හොලස් ආකාරයකට ඇවිල්ලා ඊට පස්සේ ඒ තුන් හොලසේ මැද කවයක් ඇති වෙලා තියෙන බව අපිට පෙනී යනවා. ඒ විතරක් නෙමෙයි එදා තිබුණු සත්ත්ව වර්ගයා ගොඩක් දෙනෙක් ඇත්ත වශයෙන්ම මේ හඳකඩ පහනෙන් ඉවත් වෙලා දැන් තනිකරම රටාවක් නැත්තම් ලියවැල් රටාවක් පමණක් බවට පත් වෙලා තියෙනවා මේ ඊට පස්සේ අපි මේ හඳකඩ පහනේ ඇත්ත වශයෙන්ම නියුරුගේ හඳකඩ පහන් විශාල ගණනාවක් විවිධ විචිත්‍ර හඳකඩ පහන් ගණනාවක් අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ දළදා මාලිගාව තුලම අපිට දකින්න ලැබෙනවා විශාල ඒ වගේ හඳකඩ පහන් ගණනාවක්.